වෙද මහත්තයා එතකොට මේ අපිට කියන්න පුළුවන් ඔබතුමා ඉගෙනගෙන තියෙන ශාස්ත්‍රයත් එක්ක මොනවා හරි ලෙඩකට බෙහෙතක් නැත්නම් ප්‍රතිකාරයක් අපිට කියන්න පුළුවන්ද? ලෙඩකට ප්‍රතිකාරයක් කියන්නේ සාමාන්‍ය බෙහෙතක් කියන්නේ හැම එකම කියන්න බෑනේ. මේ බිලි තියෙනවා හදන විදි තියෙනවා. ඒ කියනවා සාමාන්‍යයෙන් ඔක්කොටම හරින සෙමට බෙහෙතක් කියන්නකෝ මම. කැකුළු හල් දෝතක් විතර ගන්නවා. දෝතක් විතර අරගෙන මේ සුදු කැකුළු. මේ හැබැයි ඔය මේ කඩේ තියෙන කැකුළු හල් නම් ඉතර ගැලපෙන්නේ නැහැ. වී ටිකක් කොල්ල ගන්න බලන තව හොඳ නේ. උකට මොනවා හරි ගහලා තියෙනවනේ. වේරලා හොදලා වේරලා කබලේ බදින්න ඕන. කබලේ බදිනකොට රන්වන් පාට වීගෙන යනකොට ගම්බේ 50ක් විතර දාන්න ඕන හොඳේ වේ. දාලා හොඳට කුඩු කරගන්නවා. කුඩු කරගෙන කුඩු අපි කියමුකෝ මේස හැඳි 4ක් දැම්ම කියලා. මේස හැන්දෙන් 4ක් දැම්මොත් ඒ හැන්දෙන්ම මොකක් හරි ඒ දානකින්ම පොල් කිරි හැඳි දෙකක් දාන්න ඕන මිටි කිරි. හැඳි දෙකක් දාලා පොඩ්ඩක් අනලා තැම්බෙන්න තියලා. විනාඩි 10ක් විතර ඊට පස්සේ පොල් කිරි යන කෝප්පයක් විතර දාලා චීනි චුට්ටකුත් දාලා ලිපේ තියලා කූරු ගන්නවා. කූරු ගාලා රැයට කාලා විනාඩි 10ක් විතර ගියාට පස්සේ කාලා බුද්ධි කරනකොට වෙන කිරි පැණිය. සෙමඩු වෙනවා. සතියක් දෙකක් කරනකොට සෙමඩු වෙනවා. සතියක් විතර කරනකොට සෙමඩු වෙනවා. ඒක පුරාණ කාලේ තිබිච්ච අපේ බේතක්. ඉතින් මේ සුද්දන්ගේ ඉස්පිරිතාල සුද්දෝ ඉන්න කාලේ ඉස්පිරිතාල තිබුණා තියෙනවා. ආන්ගේ ඉස්පිරිතාල වල අපේ වේද මහතුරු දීපු බේතක්.